මහසෝනායි ගෝඨයිම්බරය අතර වලියක් ගියා. එහෙම ගිහිල්ලා පාරක් ගැහුවා. ගැහුවම ඔළුව ගලවලා ගියා. ඊට පස්සේ ඒක ඔළුව අරගෙන ඇවිල්ලා ආපහු තිබ්බා. කලබලයට තිබ්බේ අනිත් පැත්තට. ඒ නිසා ඔය මහසෝනාද කොයිද කියන හොල්මනේ ඔළුව අනිත් පැත්තට තියෙන්නේ. මොකද එහෙම පිටික අහලා තියෙනවනේ ජනවහරේ කතාවක්. ලෝහ තහඩුවකට ආලෝකය වැටිලා ඒ ලෝහ තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගලවලා ගන්න එක තරංගයකට කරන්න බෑ. දැන් උදාහරණයකට වා හිතන්න ඔයාගේ ඇඟට ඇවිල්ලා ඊතලයක් වදිනවා. වැදුනොත් ඒකෙන් කෑල්ලක් ගලවලා ගන්න පුළුවන්. උණ්ඩයක් ඇවිල්ලා වදිනවා. වැදුනම කෑල්ලක් ගැලවිලා යන්න පුළුවන්. ලොකු පාරක් ඇවිල්ලා වදිනවා ඔළුව ගලවලා යන්න පුළුවන්. පුළුවන් වෙන්න. හරි. අර අපි මොකක් හරි අහලා තියෙන්නේ මේ මහසෝනායි ගෝඨයිම්බරය අතර වලියක් ගියා. එහෙම ගිහිල්ලා පාරක් ගැහුවා. ගැහුවම ඔළුව ගලවලා ගියා. ඊට පස්සේ ඒක ඔළුව අරගෙන ඇවිල්ලා ආපහු තිබ්බා. කලබලයට තිබ්බේ අනිත් පැත්තට. ඒ නිසා ඔය මහසෝනාද කොයිද කියන හොල්මනේ ඔළුව අනිත් පැත්තට තියෙන්නේ. මොකද එහෙම පිටික අහලා තියෙනවනේ ජනවහරේ කතාවක්. කොහොම හරි එහෙම වස්තුවකින් කෑල්ලක් ගලවලා අයින් කරන්න පුළුවන් අංශුවකට. තරංගයකට බෑ. ආලෝකය ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී එහෙම කරනවා. එහෙනම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා කියන්නේ ආලෝකයේ අංශුමය ස්වභාවය පෙන්වන අවස්ථාවක්. තරංගමය ස්වභාවය නෙවෙයි අංශුමය ස්වභාවය පෙන්වන අවස්ථාවක්. මේ තියෙන තරංග පෙන්වන අවස්ථාව. ඔයා තරංගයක් කියලා පෙන්වන විදි වෙනම තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඔයාලා මෙහෙම ඉගෙන ගන්නවා. ඉගෙන ගද්දි ඔයාලා ශිෂ්‍යයෙක් කියලා පෙන්නනවා. ඕවලට උත්තර ලියනවා, ගණන් හදනවා, ඔවටි කරයි යනවා. ඒ අතර ඔයා ගෙදර නිකන් ඉදි ෆෝන් එක ඔන් කරන් ටික්ටොක් කරනවා. ඔයාමයි. එතකොට ඔයා ශිෂ්‍යයෙක් නෙමෙයි. එතකොට ඔයා නිලියක් එක්ක නළුවෙක්. එකම එක්කෙනා. ඒ වෙලාවට අපි කියන්නේ නෑනේ. ඔයා ඉගෙන ගන්නවා කියලා දැන් කියන්නේ නෑනේ ඔයා නිලියක් හෝ නළුවෙක් කියලා. එහෙම කියන්නේ නෑනේ. එකම කෙනාට විවිධ හැකියාවන් තියෙනවා. එමනම් ආලෝකයට තරංගමය හැකියාවන් තියෙන බව පැහැදිලි. ආලෝකයට අංශුමය හැකියාවන් තියෙන බව පැහැදිලි. ඕකට කියන්නේ අපි ආලෝකයේ තරංග අංශු ද්විත්ව හැකියාව